දැන් පහුගිය සතියේ අපේ බුද්ධ ශාසන ඇමතුමාගේ වචන වලින් කියනවා නම් අංගොඩ ඉඳලා පැමිණි කීප දෙනෙක් මෙතන කතා කරන නිසා මම හිතන්නේ වැඩිපුර කට්ටිය මේ කතාවලට සවන් දෙනවා ඇති. එකක් තමයි ඒ අපේ ඇමතුමා ප්‍රකාශ කරපු ආකාරයත් ඒ වගේම සංහිඳියාව වෙනුවෙන් පෙනී සිටින අය ද්‍රෝහීන් වශයෙන් නම් කරමින් යන මහා විප්ලවකාරී බුද්ධිමතුන්ගේ ප්‍රකාශයත් අරගෙන බලනකොට දැන් අපිට ප්‍රධාන වශයෙන් නැවත නැවතත් මතුවෙනවා මහින්ද රාජපක්ෂගේ කාලය තුල හිටපු ගමන් අහන්න ලැබිච්ච දේශපාලඥයන්ගේ කතා නිතරම. උදාහරණයක් විදිහට අපි දකිනවා ජාත්‍යන්තර කුමන්ත්‍රණ ගැන කතා වෙනවා. පාර්ලිමේන්තුවේ ඉන් පිටත. ඒ වගේම ජන බලය යටපත් කරන වැඩිබණ අහන්න ලැබෙනවා හැමතැනින්ම. ඉතින් ඒ වගේ දේවල් අපිට දාන්න ලැබෙනවා. ඊට පස්සේ ඥානසාර ප්‍රතිපත්තිය හේවත් ඥානකර්ණය කියලා ඔය ඊයේ පෙරේද මම දැක්ක එක්කෙනෙක් කතා කරලා තියෙනවා. ඒක අපිට දකින්න ලැබෙනවා. පල්ලි පන්සල් ගිනි තියන්න පුළුවන් පොලිසියෙන් අල්ලන්නේ නැහැ. ඕක තමයි ඥානසාර කර්ණය. ඉතින් ඒක වගේ දේවල් අපිට නැවත නැවතත් දකින්නට ලැබෙනවා. අහන්නට ලැබෙනවා. ඒ වගේම එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයිතිසරයක් අවුරුදු 2කට 3කට පස්සේ වුණ එක්කෙනෙක් අභියෝග කරනවා. පාර්ලිමේන්තුව ඇතුළෙත් අපිට පිටත් දකින්නට ලැබෙනවා. ඒ වගේම රාජ්‍ය නොවන සංවිධාන බීතිකාවක් නැවත වරක් හටගෙන තියෙනවා. ඉතින් මේ හැම එකෙම අපිට කියන්න තියෙන්නේ ජනවාරි 8 සිදු කරපු වෙනස පිටුපස්සට ගැරගීම සඳහා යම්කිසි ආකාරයක කුමන්ත්‍රණයක් සිද්ධ වෙන බව තමයි පේන්නේ. ඒකෙන් කියන්නේ ඒ කුමන්ත්‍රණය මේ පිටරට ඉඳලා ඇවිල්ලා කට්ටියක් කරන කුමන්ත්‍රණයක්වත් එහෙම නැත්නම් මේ ජනබලය සමග ඉඳපු සැබෑවට විඳපු අය විසින් කරන කුමන්ත්‍රණයක්වත් නෙමෙයි. නමුත් කිහිප දෙනෙකුට රට ඇතුළත තියෙන නොයෙකුත් බලවේග එකතු කරලා මේ ජන බලවේග අනිත් පැත්තට හැරවීම සඳහා කරනු ලබන මහත් ප්‍රයත්නයක් තමයි මේ දකින්නට ලැබෙන්නේ. දැන් ඒ ප්‍රයත්නය තුල අපි දැක්ක එක කතා බහක් මම හිතන්නේ මේ කතා බහට තමයි මගේ වැඩිය මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි සමග මේ වේදිකාවල ඉඳපු සංවිධාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ලක්ෂාන් ඩයස් මහත්මයා මේ ළඟදී එක්තරා ප්‍රවෘත්ති ඒ කියන්නේ එක්තරා ජනමාධ්‍යක තිබිච්ච සාකච්ඡාවක් සම්බන්ධයෙන් කරපු කතාව අලලා ඒ කතාව පිළිබඳව දේශපාලඥයන් පළ කළ මතත් ඒ ඔස්සේ ඒ වගේම එතුමාට එරෙහිව අපේ බුද්ධ ශාසන ඇමතුමාගේ සහ අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ මහත්මයාගේ මෙහෙයුම යටතේ ඔහුට එරෙහිව නොයෙකුත් ආකාරයේ පැමිණිලි ඉදිරිපත් කිරීම පිළිබඳ මම හිතන්නේ අපි කතා කරන්න ඕන. එතන ලක්ෂාන් ඩයස් මහත්මයා කියපු කතාව තුල මට නම් පේන්නේ එකම දෙයක් තමයි ඒ කියන්නේ යම්කිසි සංඛ්‍යාත්මක ගාන පිළිබඳ නොයෙකුත් මත තියෙන්න පුළුවන්. නමුත් ඒ ලක්ෂාන් ඩයස් මහත්මයා තර්ක කරමින් කියලා සිටියේ එක දෙයක් තමයි මේ ආණ්ඩුව ආවට පස්සෙත් යම්කිසි විදියකට යම් ක්‍රිස්තියානි පල්ලි වලට පහර දීමක් ඒ වගේම අන්‍යාගමික සිද්ධාස්ථාන වලට යම් ආකාරයේ පහර දීමත් ඒ පහර දීම් කෙසේ වුණත් ඒ පිළිබඳ රජයේ කටයුතු කරන ආකාරය පිළිබඳ තමයි මේ මතය ප්‍රකාශ කරේ. මම හිතන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ආරක්ෂා කරන්න නම් ඒ මතය ඔහුටත් ඒ වගේම අනිත් අයටත් ප්‍රකාශ කරන්න ඉඩ තියෙන්න ඕන. අපි දන්නවා එක දෙයක්. මේ මතය ප්‍රකාශ කිරීමේ අයිතිවාසිකම අපිට උපතින්ම තමයි ලැබිලා තිබෙන්නේ. මේ මතය ප්‍රකාශ කරන්න තිබිච්ච අයිතිවාසිකම මර්ධනය කරා මහින්ද රාජපක්ෂගේ යුගයේදී. ඒ නිසාම තමයි එවැනි මතයන් ප්‍රකාශ කරන්න පුළුවන් ආකාරයට පරිසරයක් ගොඩනැගීමට ජනවාරි 8 වෙනිදා මිනිස්සු ඡන්දය දුන්නේ. ඉතින් මේ ඡන්දය දීමත් සමගම ඇතිවෙච්ච පරිසරය තුල නොයෙකුත් ආකාරයේ විප්ලවකාරී අදහස් එන්නට පුළුවන්. ඒ වගේම ඒ අදහස් සමග රජයේ മന്ത്രിවරයෙක් කැමතිවරයෙක් එකඟ නොවෙන්නත් පුළුවන්. ඒ කොහොම වුණත් මම හිතන්නේ මේ මහත්මයාගේ අදහස
අරගෙන ඒ මහත්මයා නීතිඥ වෘත්තියෙන් කළු කෝට් එක ගලවනවා කියන අදහස ප්‍රකාශ කිරීම කළු කෝට් එක ගලවන්න පියවර ගන්නවා කියන අදහස ප්‍රකාශ කිරීම තුල මම නම් හිතන්නේ නීතිඥවරයෙක් වශයෙන් ඔහුට යම්කිසි තර්ජනයක් තමයි සිද්ධ වුනේ. නීතිඥවරයෙක් වශයෙන් පමණක් නෙමෙයි. කෙනෙකුට හිතෙන්න පුළුවන් නීතිඥවරයෙකුට එහෙම ඒ තර්ජනයක් සිද්ධ වෙනවා නම් සාමාන්‍ය පුරවැසියෙකුට එවැනි අදහසක් ප්‍රකාශ කරාම ගන්න පුළුවන් පියවර මොකක්ද කියන එක. දැන් මේ පිළිබඳව නඩු දානවා කියනවා, අරක කරනවා මේක කරනවා කියනවා. නමුත් අපි පැහැදිලිවම කියන්න ඕන මේ ඔය හැම අවස්ථාවකදීම අපි හිටගන්නේ ලක්ෂාන් ඩයස් මහත්මයාත් එක්ක කියන එක. ඒ සඳහා කිසිදු තර්කයක් නැහැ. ඒ වගේම මම කැමති මේ ඔය ලක්ෂාන් ඩයස් මහත්මයාට එරෙහිව පොලිස් පැමිණිලි දාන්න ඔය යොමු කරන කවුරුවත් මම හිතන්නේ අමතක කරන්න බෑ අලුත් ගම ගිනි ජාලයක් කරපු අපරාධය. මට මතකයි ඒ නඩුව දැනටත් ශ්‍රේෂ්ඨාධිකරණෙත් තියෙනවා මානව හිමිකම් නඩුවක් සෑහෙන මුස්ලිම් ජනතාවගේ දේපල වලට හානි කරලා මුස්ලිම් ජනතාවට මම හිතන්නේ 80 ගානකට විතර වෙඩි වැදුනා. කීප දෙනෙක් මිය ගියා. එතකොට ඒ පහර දීම් වලට සම්බන්ධව සහ එම අලුත්ගම ගිනි ජාලයක් කිරීම සඳහා යම් ප්‍රකෝපාකාරී අදහස් ප්‍රකාශ කළ භික්ෂුන් වහන්සේ කෙනෙක් වශයෙන් මම හිතන්නේ එතකොට ඔය ඥානසාර හාමුදුරුවන්ට එරෙහිව යම්කිසි පොලිස් පරීක්ෂණ පැවැත්වුණා. මම දන්නේ අද වෙනකන් මේ පොලිස් පරීක්ෂණ වල අවසානය මොකක්ද කියන එක. මම හිතන්නේ රටේ නීතිගරුක ඇමතිවරයෙක් වශයෙන් විජේදාස රාජපක්ෂ මහත්මයා කරන්න ඕන ඒ පරීක්ෂණයට මොකක්ද උනේ කියලා බලලා ඒ කියන්නේ ජාතීන් අතර සමගිය ආරක්ෂා කිරීම සඳහා අන්නේ අපරාධකාරයන් නීතිය ඉදිරියට පැනවෙනවා. ඊට පස්සේ මම කැමති යම්කිසි අදහසක් ප්‍රකාශ කරන්න මේ අපේ අද කතා කරන කටයුතු දෙකෙන් එකක් තමයි මේ දූෂිතයන් රැකීම පිළිබඳ කාරණය. දැන් අපරාධ විමර්ශනයන් පිළිබඳ නොයෙකුත් කතා නොයෙකුත් ආකාරයේ මත ප්‍රකාශ කළත් අපි විශේෂයෙන්ම නීතිඥවරු වශයෙන් විශේෂ අවධානයකින් සිද්ධ වෙනවා මේ සුවිශේෂ අපරාධ විශේෂයෙන්ම මූල්‍ය අපරාධ සහ රටේ සිටින හිටපු ජනමාධ්‍යක වේදීන් ඇතුළු සුවිශේෂ පුද්ගලයන් කීප දෙනෙකුට පහර දීම පිළිබඳව වෙන විමර්ශනයන් පිළිබඳව. ඉතින් විමර්ශනයන් පිළිබඳ අපිට ලොකු පුළුල් දැනුමක් නැති වුණත් අපි දන්නවා අධිකරණයට කරුණු වාර්තා වුණාට පස්සේ ඒ විමර්ශනයන් වල තියෙන තත්ත්වය පිළිබඳව. ඒ කියන්නේ මේ විමර්ශනයන් අධිකරණයට කරුණු වාර්තා වෙමින් පවතින ආකාරයට අනුව අපිට කියන්න පුළුවන් මට නම් පැහැදිලිවම කියන්න පුළුවන් CID FCID ඒ වගේම මෑතකදී වසුන් ලැබූ දූෂණ විමර්ශන කාර්යාලය වගේ දේවල් මගින් මෙතෙක් ලංකාවේ කිසිදු කාලයක නොවි විරු ආකාරයේ විමර්ශනවල ප්‍රගතින් අපිට දකින්නට ලැබෙනවා. අමතක කරන්න එපා ලංකාවේ මේ මූල්‍ය විමර්ශනය කරන්න පොලිසියට බාර වුණාට ඔය පොලිසිය එකකවත් ඔඩිටර් කෙනෙක් නැහැ. ඇකවුන්ටන්ට් කෙනෙක් නැහැ. ඒ ගණකාධිකාරිවරයෙක් නැහැ. ඉතින් ඔක්කොමත් තියෙද්දි බොහොම සුළු පහසුකම් යටතේ තියෙද්දිත් පුළුවන් ආකාරයට අත් වශයෙන්ම අපි ඒ වගේම මේ රජයට ඒ ගෞරවය ලබා දෙන්නත් ඕන විදේශ රටවල් වල ඉන්නේ ඥානය මේ පොලිසියට ලබා දෙමින් පවතින අවස්ථාවක් මේක. වෙනද කවදාවත් මේ විමර්ශනවල ප්‍රගතින් මෙහෙම තිබුණේ නැහැ. ඉතින් ඒ අනුව අපි දකින විදියට අධිකරණයට කරුණු වාර්තා වෙලා තියෙන ස්වරූපය අනුව ප්‍රධාන පෙළේ අපරාධකාරයන් කිහිප දෙනෙක් අවසාන වශයෙන් අත්අඩංගුවට අරගෙන නඩු පවරන්න ඔන්න මෙන්න තියෙන කාලයක් තමයි මේ තියෙන්නේ. ඒක නිසා මම මේ කියන්නේ අධිකරණයට තියෙන කරුණු වාර්තා කරනකොට පොලිසියට බොරු වාර්තා කරන්න බෑ. ඒ වගේම මේ අපරාධකාරයන් වෙනුවෙන් රටේ ඊටාම ඉහළ පෙළේ නීතිඥවරු තමයි පෙනී සිටින්නේ. ඉතින් කවුරුවත් කියන්නේ මේ විමර්ශන සිද්ධ වෙන්නේ නැහැ කියලා උසාවිය ඇතුලේ. ඉතින් අපි මේ විමර්ශනයන් දිහා ඊටාම ළඟින් බලාගෙන ඉන්නකොට නීතිඥවරු වශයෙන් අපිට පේන කාරණේ තමයි පොලිසිය CID එක FCID එක වගේ ආයතන
සාමාන්‍ය පොලිස් නිලධාරීන් උන්ට කිසි කාගේවත් මේ හවුහරණක් නැහැ. උන්ට කිසිම ආරක්ෂාවක් තියෙන කට්ටිය නෙමෙයි. ඒ අය මේ රටේ දැනට ඉන්නව හිටපු දේශපාලඥයන්, බලගතු නිලධාරීන්, හමුදා නිලධාරීන් ප්‍රශ්න කිරීමම මං හිතන්නේ මේ විමර්ශනයන් වල ප්‍රගතිය පිළිබඳ දෙන පණිවිඩය ඊටාම ඉහළක බව අපි අමතක නොකළ යුතුයි. එහෙනම් මේ මොකටද මේ විමර්ශනයන් ගැන දේශපාලඥයන් කතා කරන්නේ? මං හිතන්නේ අපි කතා කරන්න ඕන දේශපාලඥයෝ දේශපාලනය කරන්න ඕන. දේශපාලඥයෝ මේ පොලිසිය වලට අවශ්‍ය පහසුකම් ලබා දෙමින් ඔවුන්ට ස්වාධීනව තමන්ගේ විමර්ශනය කරන්න අවකාශය දෙන්න ඕන. මං හිතන්නේ කිසිම දේශපාලඥයෙක් ඕනවට වැඩිය විමර්ශනයක් ගැන කතා කරන්න ඕන නැහැ කියන එක තමයි මගේ මතය. එතකොට මේ විමර්ශනයන් පිළිබඳ කතා කරන්න සාමාන්‍යයෙන් ඔය දූෂිත පුද්ගලයන්ට නැත්නම් අපරාධකරුවන්ට පුළුවන්කම ලැබෙනවා මේ අපරාධ විමර්ශනයන් පිටිපස්සේ දේශපාලඥයා ඉන්නවා කියන විමර්ශනයන් පිටිපස්සේ ඒ විමර්ශන දේශපාලනයේ කරණය වේ ඇතයි කියන මතවාදය ගොඩනගන්න ඔය දූෂිතයන්ට පුළුවන්කම ලැබෙනවා. අපි හොඳටම දන්නවා එහෙම කරන්න පුළුවන් කමක් ලැබුණා නම් මේ පොලිසි වලින් වෙන වාර්තාවල් අනුව විශේෂයෙන්ම අධිකරණයට වාර්තා අනුව මෙතරම් ප්‍රගතියක් ලබන්න පුළුවන් කමක් නැහැ මේ විමර්ශනයන් ගැන. ඒ නිසා ඒ වගේම මම කැමති අපේ නායක හාමුදුරුවෝ ඉස්සෙල්ලා කිව්වා වගේ මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව හඳුන්වා දෙන්නේ අස්ගිරිය පාර්ශවයට නෙමෙයි. ඒ වගේම මේ අස්ගිරිය පාර්ශවය දැන් රට පාලනය කරන්න ගත්තොත් ඊළඟට කරන ඉල්ලීම තමයි මේ විමර්ශන නවත්තන්නේ කියන එක. මට හොඳටම පැහැදිලි මේ එන්නේ අපි දන්නවා කොයි පැත්තටද හරකා හැරෙන්නේ කියලා මොන ගහද කන්න දෙන්නේ කියලා මේ ඊළඟට එන්නේ ඔන්න ඕකට තමයි. ඒක පැහැදිලිවම කියන්න පුළුවන් මේ විමර්ශනයන් වල උච්ච ස්ථානයකට ඇවිල්ලා ප්‍රධාන පෙළේ අපරාධකරුවන් අත්අඩංගුවට ගන්න ඔන්න වෙන්න එනකොට තමයි මේ ඔක්කොම කැළඹිල්ල. මේ ඔක්කොම එකතු වෙලා එන්නේ ඔය පොදු ගුණාකාරයකට බව මම හිතන්නේ දේශපාලන විඥානයක් තියෙන ඕනෑම පුද්ගලයෙකුට තේරෙන්න ඕන. ඒ වගේම මම කැමති තව එක දෙයක් ගැන කතා කරන්න. මේ අවසාන වශයෙන් මම කැමති මේ එක කාරණයක් ගැන කතා කරන්න. අපි කිව්වා මම හිතන්නේ ජනරන්ජන මහත්මයාත් කිව්වා මතක් කරා මෙතන නැති වුණත් අපි අතරින් වෙන් වී ගියත් මාදුලාවේ සෝබිත හාමුදුරුවන්ගේ නායකත්වයෙන් යුක්තව යම්කිසි ජනබලයක් ජනමතයක් ගොඩනැගුණා. ඒ ජනමතය කාගේ ජනමතයද? මේ අපි කාගේ ජනමතය? ජනමතය අපේ හදවතේ තියෙන්නේ. ඒ ජනමතය එසේ ඉදිරියට ගෙනියන්න පුළුවන් වුණේ මාදුලාවේ සෝබිත හාමුදුරුව ඇතුළු ගිහි පැවති බුද්ධිමතුන් සාමාන්‍ය පුරවැසියන් ලක්ෂ ගාණක් එකතු වෙච්ච නිසා. ජනමතයට අභියෝග කරන්න මං හිතන්නේ කවුරු හරි ආගමික කොට්ටාශයකට ඉඩ දිය යුතු නැති කියන මතය තමයි මම ඉන්නේ. මොකද මේ ජනමතය තුල සෑම ආගමිකම ජනමතයක් සෑම ප්‍රගතිශීලී ජනතාවගේ ජනමතයක් වගේම ජනවාරි 8 වෙනිදා මැතිවරණයේදී 62 ලක්ෂයක ජනමතයකුත් ඒට අයිති වෙනවා. ඒ නිසා අර අපේ නායක හමුදුරුවෝ කිව්වා වගේ මේක අස්ගිරිය පාර්ශවයේ ප්‍රශ්නයක් නෙමෙයි. මේක ජනතාවගේ ප්‍රශ්නයක්. මේ ජනතාවගේ ප්‍රශ්නයක් වුණාම රටේ ජනතාවගේ නියෝජිතයන් පත් කරාට පස්සේ ඒ නියෝජිතයන් කටයුතු කරන්න ඕන මේ ජනතා අභිමතය පිළිබිඹු වෙන ජනතා අභිමතය ක්‍රියාත්මක වෙන මහජන පාලනයක්. මේ මහජන පාලනය තුල පාර්ලිමේන්තුව හෝ වේවා විධායකයෝ හෝ ව්‍යවස්ථාදායකයෝ හෝ වේවා අනිත් ආයතන වේවා මේ ආයතන තුල කටයුතු කිරීමට ඔවුන්ට නිදහසක් දෙන්නවා. ඒ නිදහස ලැබෙන්නට ඕන. ඒ වගේම මේ ප්‍රශ්න උඩදුවන එක ප්‍රධානම ප්‍රශ්නයේ වශයෙන් ප්‍රධාන ප්‍රශ්න කීපයක් රටේ තියෙනවා. ජාතික ප්‍රශ්නේ තියෙනවා. දැන් ආගමික ප්‍රශ්නයක් තියෙනවා. දැන් තවට දුරට ගත්තට පස්සේ ආර්ථික ප්‍රශ්නයක් ගැන කතා වෙනවා. නමුත් මේ හැම ප්‍රශ්නයකටම වැඩිය මම හිතන්නේ පුද්ගලිකව රටේ තියෙන ප්‍රශ්නය තමයි නායකත්වය පිළිබඳ ප්‍රශ්නය. අපේ හැම ක්ෂේත්‍රයකම නායකයන්ගේ හිගකමක් තියෙනවා. ලීඩර්ෂිප් ක්‍රයිසිස් එකක් අපේ රටේ තියෙනවා. නායකත්වයේ හිගකම. මම උදාහරණයක් කීපයක් කියන්නම්. ඔබ වටේ ඉන්න ඔබේ ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨයයි සැලකෙන පිළිගන්න පුද්ගලයන් 25 දෙනෙක් නම් කරන්න.
නම් කරලා බලන්න. මට පුළුවන් ලේසියෙන්ම විනිශ්චයකාරවරු පොලිමට 25 දිනක් ගැන හිතන්න. නීති ශාස්ත්‍රයේ ඉන්න කට්ටිය මෙහෙම 25 දිනක් බලන්න. එතකොට කලා ශාස්ත්‍රයේ ඉන්න 25ක් අරගෙන බලන්න. ජනමාධ්‍යවේදීන් ජනමාධ්‍ය ඔය ආයතනවල ඉන්න පළවෙනි 25 දෙනා අරගෙන බලන්න. ආගමික ස්ථානවල හෝ ඒවා එයා 25 දෙනා. ඔය 25න් කී දෙනෙක් නායකයෝද? දෙන්නෙක් ඇති වොන්න. අනිත් ඔක්කොම පඹයෝ. එහෙම නැත්නම් මේ ශාස්ත්‍රවල ඊට වැඩි අතිදක්ෂ අය පල්ලෙහා ඉඳෙද්දි එතෙන්ට ආපු අය කොහොම හරි ක්‍රමයක. එහෙම නැත්නම් වයසට ගිහිල්ලා වයස නිසා එතෙන්ට ආපු කට්ටිය. ඒ කියන්නේ මේක තමයි නායකත්වයේ ප්‍රශ්නය. ලංකාවේ තියෙන මං හිතන්නේ අපේ දේශපාලන පක්ෂවලත් ඕකයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වේවා, එක්සත් ජාතික පක්ෂය හෝ වේවා, අනෙකුත් පක්ෂ හැම එකමත් ඕක තමයි ප්‍රශ්නේ. අපේ රටේ තියෙන ප්‍රශ්නේ තමයි නායකත්වයේ පිළිබඳ ප්‍රශ්නය. අපේ විශ්වවිද්‍යාලවල ආචාර්යවරු ලයිස්තු ගත කරලා බලන්න. මම මේ කියන උදාහරණය මං හිතන්නේ තමුන්නාන්සලා ගෙදර ගිහිල්ලා ඒ නම් ටිකක් හදලා බලන්න. ඒ ආයතනවල කී දෙනෙක් ඉන්නවද කියලා නායකයෝ. වෙනත් රටවල ඕනම ශාස්ත්‍රයක ඉහළ ඉන්න නායකයෝ අතිවිශාල සංඛ්‍යාවක්. ඒ නායකයෝ ලංකාවේ හැදෙන්නේ නැහැ. හැදෙන්න දෙනවද? ඒ ශාස්ත්‍රය තුල. හැදෙන්න දෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා තමයි රාජ්‍ය වේවා රාජ්‍ය නොවන හෝ වේවා මාධ්‍ය වේත මේ හැම එකක්ම පාගගෙන යම් කිසි කෙනෙකුට යන්න පුළුවන් වෙන්නේ මේ ඒ ශාස්ත්‍රයන් වල ඒ නායකයෝ නැති නිසා. මම හිතන්නේ ඒ නායකයන් අපිට හදාගන්න පුළුවන් නම් අපිට රාජ්‍ය නායකයොත් හැදෙනවා. ඒ වගේම රටේ අනිකුත් ශාස්ත්‍රවල නායකයොත් හැදෙනවා. මම හිතන්නේ අපේ අපේක්ෂිත අභිමතාර්ථය සඳහා අපිට ඉදිරියට ගෙනියන්න පුළුවන් වෙයි. මම හිතන්නේ අපි මෙතන ඒ නායකයෝ නැති නිසාම සමහර කට්ටියට ලේසියෙන් අපි අංගොඩට දාන්නත් පුළුවන්. ඒ වගේම මෙතන නායකයෙ ඉන්නවා නම් ඒ නායකයන්ට පුළුවන් ඒ ඔය කියන අය බොහොමයක් අංගොටට යවන්න. මම හිතන්නේ අපි සියලු දෙනාම එකතු වෙලා අපි කතා කරන්න ඕන අපේක්ෂිත අභිමතාර්ථයන් ඊට කර ගැනීම සඳහා මහජන මතය ඉදිරියට ගෙන යාම සඳහා අපි එක්සත්ව අපේ මතය ගෙන යාම සඳහා ඒ ක්‍රියාශීලී වීම සඳහා නොපසුබටව ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කරමින් මගේ වචන කීපය මම අවසන් කරනවා.